හැලෝ මගේ රත්තරන් යාළුවනේ අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා මගේ තවත් රියැක්ෂන් වීඩියෝ එකට. Wait a minute. Who are you? අද මම රියැක්ට් කරන්නේ සානක් බ්‍රෝගේ හිච්චා නිසා හෙළුණු පීතුමාගේ අඳුරු අතීතේ. What the fuck? අපි බලමු කොහොම වෙයිද කියලා. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා channel එක අලුත් කෙනෙක් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දැන් අපි යමු වීඩියෝ එකට. සානක වයිෆුයි හිච්චි පොතයි එක්ක සීයලාගේ ගෙදර ඇවිල්ලා. මෙයතුමනි හිච්චා පුතා. අනේ සීයා පප්පට කියන්නකෝ මම තේ බොන්නේ කියලා බීම් එකක් හදලා ඉල්ලමු. මොකක්? පිස්සුද? පිටකෙදරකට ගිහින් හිමිල්ලන්න පුළුවන්ද? හිමිල්ලන්න පුළුවන්ද? ඉතින් මේක පිටකයක් සීයා මරු දවසක මේ ගෙදරත් අපේනේ. ඕකේ. මොකක්ද? බැරි මර ගාතේ හිච්චත් ඒක බොන්න පටන් ගත්තලු. මෞතුමියනි මොකද? විශ්වාස හොඳට පාස්තු නෑම මට ඉන්න ඕනම දෙයක් අරන් දෙනවා කිව්වනේ. ඉතින් අනේ මට ලැප්ටොප් එකක් අරන් දෙන්නකෝ. ලැප්ටොප් පිස්සුද? මේ පහවසර පොඩියට මොකටද ලැප්ටොප්? සුරංගයාගේ ලැප්ටොප් එකකින් ගේම් ගහනවලු. මොවඩ කන්නේ මො කියනවනේ ගේම් ගහනවා කියලා. පොඩ්ඩක් බලන්නකෝ සානක. හිච්චෝ මම පොඩි කාලේ මට ඕක තිබුණේ නැහැ. එහෙම නැති තිබුණේ නැහැ. මම මේ තත්ත්වෙට දියුණු වෙලා ඉන්නේ. අනික ඔය ගේම් ගැහුවාම මොලේ මොට වෙනවා. නිර්මාණශීලීත්වය නැති වෙනවා. ඔය ගේම් කියන්නේ මහා බොරුවක්. එළියට බහලා ක්‍රිකට් පාරක් ගහන් ඉන්නපන් පිස්සුද? What the fuck? මොකද කෙල්ලේ මේ සද්දෙට කතා කරන්නේ? ඒ සීයානේ. නෑ තාත්තා මේ ලැප්ටොප් එකක් ගන්න ඕනලු. ලැප්ටොප් අරන් දෙන්න මොකට? පිස්සුද? මම මේ මුගේ පොඩි කාලේ තාත්තා දෙනෙක් ළඟ පොඩි වගේ ඔය ලැප්ටොප් වල ගේම් ගහන්න ගෙනෙන්න දුන්නා. මුගේ නරක වීඩියෝස් පාන පටන් ගත්තා. Wait a minute. Who are you? හරිනේ. හරිනේ. පියතුමනි හරි. ඈ තමයි. බැරිම තැන මම්මුගේ ලැප්ටොප් එක කාමරෙන් සාල්ට ගිහලා සාලේ සැකුරින් තියාගත්තා. මම ඒ ඉස්කෝලේ කී දවසක් ගියද මුන්නේ ජරා සීටි අරන් ගිහලා ටීචර් මාට්ටු වෙලා. අපි මහත්තයා ෂී සානක් බ්‍රෝ මොනවද මේ? ඔයා මොනවද මේ බල්ලා තියෙන්නේ? ලැප්ටොප් එක ගහුවා කොලේ. අයියෝ ලැප්ටොප් එක ගාතේ සෙල්ලෙක්ස් එක නිසා හොඳට ගියා. යාළුවා මේක තිබ්බ වගේ මට රිපෙයාර් කරලා දුන්නා. හොඳලා රිපෙයාර් කළා. ඕන වැඩ කරගෙන සෙල්ලෙක්ස් එකට. මට යාළුවා ඒ තරමට විශ්වාසයි. හිච්ච පුතා මේක අරන් ගිහින් ගේම් ගහන්න. ඔව් සෙල්ලෙක්ස් හොඳයි. ඔව් හොඳයි සෙල්ලෙක්ස් හොඳයි. හැඩ හිච්ච පුතා නේ මූඩ් රන් දෙන්න බබා ඉන්නේ ලැප්ටොප් එක. මූ දසවලක් දෙයක්. ඈ මේ ඊළඟ එක මං හිතන්නේ ඔහොම වෙයි කියලා. උඹට අඩියක් ගහමු කියන එක. ෆුල් සර්ප්‍රයිස්. මේ හවසට ඉරන් හරිනේ. සෙට් වෙනවනේ. හරිනේ මචං පොඩි එකක් ඉදර දාලා මං එන්න. යන්න මචං. අඩියක් ගාම හරි ඒ සෙට් උඹලා හවසට වෙනවා. සෙට් වෙනද මං ඉන්නේ? ඕ මචං අරුල්ලා අඩියක් ගහන්න. අඩෝ මාත් එන්න. කාලෙක මුකුත් කරේ නෑ බා. වරෙන්. උඹට කියන මාත් වෙන කාලෙක ඉඳන් මුල්ලාට සෙට් වෙන හිටිය අඩියක් ගහන්න. ඒ කොහෙද මං අඩියක් ගහන්න යන්න දන්නේ? රොමේෂ්ලා. ඒ මාත් එන්න. කට්ටිය වැඩි නාගෙන. වරෙන් එරන් ඈ. මේ නිකන් 5p. යන්න බෑනේ උඹ මොනවා හරි ගත්තද? රොමේෂ් හලෝ මචං කො සපත්තු ගෙනාවද? What the fuck? එතේ වැස්ස දවස් දෙකයි ගිය මචං ඉස්සරහින් අඩිය ගලවෙන්න වගේ. අලුත් අඩියක් ගහමු. විනාඩි 10ක් තියන් අඩේ හරි අඩියන්නේ ගහන්න ඕනේ. හරි අඩියක් ගහන්න තමයි ආවේ. එයා හිතේ තියෙන අඩියක් ගැන යකෝ මුම්මේ අඩි ගහනවා කියලා තියෙන සපත්තු වලට. අපි කියපු අඩි නෙමෙයි. මොකක්? ඌ සපත්තු වලට අඩි ගහන එකද? ඔව් බං. යකෝ අර කලින් කියන්නේ මම මේ සිරෙප්පුවත් අරගෙන ආවා. ඔබ දන්නේ නැද්ද මචං සිරෙප්පු වලට අඩි ගහන එකක් ගැන? ඈ? චන්ද්‍රපාල කතන්දර. චන්ද්‍රපාල. එයා මේ උඩ බලන් ඉන්නේ. මං අයිය අතන්ටලා සෑහෙන වෙලාවක ඉඳන් බලන් හිටියේ. ඔයා මොකද මෙතනටලා මේ උඩ බලන් ඉන්නේ? නෑමලි මම බලන් හිටියේ අර අත්ත හොඳටම දිරලා තියෙන්නේ. ඕක කොයිලා හරි පහළට කඩන් වැටෙනවා. අප්පට සිරි. අයියා වෙලාවට දැක්කේ මේක මේ කපලා දාන්න එපා. ඕක වැටුණ කියන්නේ බං ආයි මෙතනින් යන මොකෙක් වුණත් චප්ප වෙලා මැරෙන්නේ ඈ. තැලිලා මැරෙන්න වෙන්නේ. අයියා මොකක් හරි පරිසර සංගමකින්ද? මම මේ ජීවිතේ පාවිච්චි එකෙබ්බා. ඈ? කෝච්චි පීලට බෙල්ල තියන් ඉන්නකොට තමයි දැනගත්තේ කෝච්චි ස්ට්‍රයික් කියලා.
පස්සේ මෙතනට ආව මේ මොකද තාම වැටුන්නේ නැහැ කියා. ඌනම් අප්පරන්න බල තමයි සිරාව නෑ. දැන් කොච්චර කල්ද උඹ ඔකත් එක්ක යාළු වෙලා? තාම සති දෙකක් වගේ. සති දෙකක්? යකෝ මෙච්චර මේක බත්පතකට මට මොක හැංගුවනේ. එහෙම නෙවෙයි බං. ඉතින් අපි දෙනගේ වයස් ගැප් එක පොඩ්ඩක් වැඩි හින්දා මට ෂුවර් නෑ බං. ගෙවල් වලුත් මේවට කැමති වෙන්න එපේ. වයස අදාළ කරගන්න එපා. උඹට හොඳ නම් උඹ බැඳපන් එච්චරයි. බත් දැන් බැඳලා අවුරුදු දෙකක් විතර ඇතිනේ. කියපන්කෝ අපිටත් උඹේ සාර්ථක විවාහ ජීවිතේ රහස. ෂේහට මල පනින්නෙම නැද්ද? මල පනින්නෙම නැද්ද? අහපන් ඒකිට යකෝ මල පනින්නේ නැත්තේ කොයිලාවටද කියලා. මට ඒක උත්තර දෙන්න ලේසි. කොහොමද ඉතින් ෂේප් කරගන්නේ? shopping එකක්න් යනවා. ගිය සතියේත් යකෝ අලුත් ෆ්‍රිජ් එකක් අරන් දෙන්න උනා. අපි දෙන්නගේ වයස වෙනස කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි බැඳ ගන්න පුළුවන් වුණොත් නම් බැඳපු කාලෙකට මටත් පුළුවන් උඹේ ට්‍රික් එක පාවිච්චි කරන්න. ඔච්චර බය වෙන්න එපා බං. වයස කේස්කින් උඹේ මොකෝ ඒකට අවුරුදු 15ක් 20ක් වැඩි මල් නෑනේ. අඩෝ මෙන්න මෙයා කෝල් කරනවා. අප්පට්ට බොල දැන් වීඩියෝ කෝලුත් ගන්නවා. හොඳයි හොඳයි. අපි දන්නෙත් නෑ මේවා. හයි. මම යාළුවෙක් එක්ක ඉන්නේ. තව හංගපන් ඕවා. තව හංගපන් අපිට. වයස ගැප් එක ඔයා හිතන්න එපා බවා. මේ මූත් මට කිව්වේ මේ ටිකක් මේ මූත් එක කතා කරන්නකෝ. මට බෑ. ටිකක් කතා කරපන්. කල්ලාගේ. නැන්දම්මේ? What the fuck? ඈ? උඹයකෝ වැඩිමල් කිව්වේ මෙයකෝ ෂේයාගේ අම්මනේ. උඹ මේකනේ ෂේයාට කියන්න යනවා නම් මේ 20 වෙනි දිනට buyabas.com එකෙන් JVC TV එකක් දාපන්. 150ක් off. ඈ? ආයිතින් වයිෆර් ෂේප් කරන මහන්සි වෙන්න ඕන නේ. ඔව්. ඈ 24යි TVCයි ඔන්ලයින්ම විතරයි. වෙනදට රුපියල් 1,44,999කට ඔන්ලයින් ගත්ත JVC අඟල් 43 full HD smart TV එක වයස වැඩගත් නැහැ කියලා බලන්න තියබේ. 150ක ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්. ඔව් ඒකේ රුපියල් 7,400ක තුනක වගකීම. ගමේ චන්ඩිය. පොඩි සමන්ත අයියේ. උඹම වඳුරනවනේ. මට එන වැඩේ ලේසි. මේ කාර් එක වටේ වටයක් දාලා බලපන් රිම් කප් කීයක් විතර අඩුයිද කියලා. ගමේ චන්ඩිය මෝඩෙක් වුණා. 1 2යි. මේක අඩුයි. දකුණු පැත්තේ දෙකම තියෙනවා වම් පැත්තේ පිටිපස්සේ අඩුයිනේ. මම එනවා පහට. කීයද? පහට එන්නේ පහට. උඹට පැය 7ක් තියෙනවා. මම එද්දි කොහෙන් හරි ඕකේ රිම් කප් එක දාලා තියන් අයියෝ පොඩි ප්‍රශ්නයකට තියෙන ඔය රිම් කප් මොඩල් එක දැන් ලංකාවට එන්නේ නැහැ. ඕක මේ වාහනට ඔරිජිනල් ආපු එකනේ. යකෝ තෝ දන්නේ නැද්ද මේ පොඩි සමන්ත කියන්නේ නෑ බෑ කියන වචන දෙකේ තේරුම දන්නේ නැති එකක් කියලා? නැද්ද? තෝ ඔය කරන ඔක්කොම වැඩ නවත්තලා මගේ වාහනේට රිම් කප් එකක් දාලා තියපන්. මං පහට එනවා. අයියට තේරෙන්නේ මේ මොඩල් එක ලිමිටඩ් එඩිෂන් එකක්. යකෝ බොට සිංහල තේරෙන්නේ නැද්ද? පහ වෙද්දි මගේ වාහනේ රිම් කප් එක තිබුණ නැත්තම් අර ගේට් එක ගාව හවස් වෙද්දි වෙඩිල්ලක් පත්තු වෙයි. Few hours later. කොල්ල දාලා කරලානේ. ඔව් අය රිම් කප් එකක් දැම්මා. ඔන්න ඕකයි කියන්නේ මිනිස්සුන්ට උමනාවක් තියෙන නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා. ගිහින් එන්න. ගරාජ් හතකම බැලුවකෝ රිම් කප් එක තිබුණේ නෑ. මූට එක සත්තමයි දෙන්නේ මෙන්න ඔය රිම් කප් එකක් තියෙනවා. ගමේ චන්ඩිය මාර චන්ඩිය එන්නේ. කොහෙන් ඔයාකටද මන්ද මූවේ රිම් කප් එක. Vagabundo. එහෙනම් අද මම මේ වීඩියෝ නවත්තනවා. අපි තවත් මේ වගේ රියැක්ෂන් වීඩියෝ එකකින් ආමු.